දැන්ට ටෙන්ඩර් එක ඇඳවලා තියෙනවා. ටෙන්ඩර් එක ඕපන් කරලා තියෙනවා. ඒ ටෙන්ඩර් එක ගැන එමෙතුමා අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ ටෙන්ඩර් ජාත්‍යන්තර ටෙන්ඩරයක් කියන්නේ දින 42ක් තියෙන්න ඕන. සාමාන්‍ය ලංකාවේ ඉතිහාසයේ තියෙන ලොකුම චෝදනාව තමයි ටෙන්ඩරයක් හදනකොට ස්පෙસિෆිකේෂන් හදනවා එක සමාගමකට යන්න ඕන විදිය. කොහොමද එමෙතුමා මේ ටෙන්ඩරේ? එකක් දානවා CC 2500 3000 කියලා. ලංකාවේ තියෙන ප්‍රධාන සමාගම් දෙකක් කෙලින්ම එළියේ. ඇයි ඒගොල්ලෝගේ වාහනේ 2400. ඊට පස්සේ දානවා කොළඹ ඒරියා එකේ සර්විස් ස්ටේෂන් ඇරෙන්න පිට 3ක් තියෙන්න ඕන අවුරුදු 10ක් පරක්කුත් වෙන්න ඕන. කම්පැනි ටික හොයලා බැලුවම එකම කම්පැනියටයි ඕක තියෙන්නේ. තනි කර මේ ටෙන්ඩරේ හදලා තියෙන්නේ එක කම්පැනියකට දෙන්න. එක කම්පැනියකට ටෙන්ඩරේ හදලා ස්පෙસિෆිකේෂන් හදලා දෙකක කාලයක් තියෙනවා. විනාඩි දෙකක කාලයක්. ස්පෙසිෆිකේෂන් ටික හදලා තනි කර මේ ටෙන්ඩරය ලබා දෙන්න විදියට හදනවා. අනුර කුමාර දිසානායක මහත්තයා පාර්ලිමේන්තුවේ හිටිය නම් කියයි මේ ටෙන්ඩරේ හදලා තියෙන්නේ කවුරු හරි කම්පැනියකින් එක කැබ් එකට මිලියන ගාණේ අරන් මිලියන 1700ක් හොරගම් කරන්න හදපු ටෙන්ඩරයක් කියලා අනුර කුමාර මහත්තයා මෙතන හිටිය නම් කියන එක කියනවා. දවස් 42 12ට එනවා. එක කම්පැනියකට ස්පෙසිෆිකේෂන් එක හදනවා. මේ තමයි අයවැය හදන්නත් කලින්. දැන් වාහන ගේනවා කොහොමද තව මේ සෞඛ්‍ය අමාත්‍යාංශ ටෙන්ඩර් දාලා නැහැනේ. මැෂින් ගේන ටෙන්ඩර් දාලා නැහැනේ. හැබැයි මේ කැබ් එකේ ටෙන්ඩරේ විතර හදිසියේ දාලා තියෙනවා.